ඔන්නේ යාළුවනේ මං අද වෙනස්ම විදිහ වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා ඔයාලට. අපි එළියේ ඉතින් ඔය එක එක මල්පැල හදලා පොඩ්ඩක් ලස්සන කරගන්නවනේ. ඒ වගේ ඉතින් ගේ ඇතුලේ පොඩ්ඩක් ලස්සන කරගන්න මං ඔය නිකන් ඉන්න ගමන් එක එක දේවල් හදනවා. ඒ හදපු දේවල් ටිකක් ඔයාලට මං අද පෙන්නන්න කියලා හැදුවේ. ඔයාලත් පොඩ්ඩක් try කරලා බලන්න. මේ බලන්න ඔයාලනේ. මම මේ හදලා තියෙන්නේ A4 කොළ වලින් මල් පොකුරක් නේ. මේක ටිකක් ලොකු මල් පොකුරක්. උඩට පොඩි මල් දාලා එතකොට කොළ වෙනම දාලා කම්බි තමයි අවලා තියෙන්නේ මේවට. කඳට නේ. බලන්නකො හදපු එකක් කියලා හොයන්න. මේ අපි ගේ ඇතුලේ වාස් එකට වගේ දාලා තියන්නේ මේක. හරිම ලස්සනයි මේ. එතකොට මම තව හදලා තියෙනවා පොඩි මල් දෙකක් යොදාගෙන මේක හදලා තින්නේ. මේ වගේ පෝච්චියකට සිමෙන්ති දාලා ඒකේ හිටවලා තින්නේ. කළුයි සුදුයි යොදාගෙන මික්ස් කරලා මේ ඒකට දාලා තියෙන දිලිසෙන කුඩු. එතකොට හරිම ලස්සනයි. මල් දෙකක් වුණාට ඒකේ ලස්සන පිළිකුම් බවක් තියෙනවා මේවට තව ඉටි කවර දාලා ලස්සනට තිබ්බනම් දූවිලි එහෙම වහන්නේ නැහැ. සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්, තියා ගන්න පුළුවන් ලස්සනට. එතකොට තව ගොඩක් ලොකු මල් පොකුරක් හදලා තියෙනවා. මෙන්න මේ වගේ කහ පාටින්. දැන් නම් පාට ටිකක් පිච්චිලා තියෙන්නේ. මොකද මේ කවර අයින් කරලා තිබ්බේ. මේ දිලිසෙන කුඩු ටිකක් දාන්න ඕනේ. එතකොට අර ඇත්ත රෙද්දෙන් හදපු මලක් වගේ තමයි පේන්නේ මේක. නේ? මලක් දැන් නම් කැඩලා තියෙන පොහොට්ටුව. නේ? ඔයාලත් නිකන් ඉන්න ගමන් try කරලා බලන්නකෝ. ඇත්තටම ලොකු මල් පොකුරක් හදපුවම ඒකේ මාර ලස්සනක් තියෙනවා නේ. එතකොට තව තියෙනවා දාම් පාටින් හදපු එකක්. ඒක මම හදලා තියෙන්නේ උසට නේ. ගොඩක් උසට හදලා මැදින් පොඩි මල් යවලා මේ. මල් හැබැයි ගොඩක් දාන්න ඕනේ පොකුරකට. නිකන් ඉන්න ගමන් දවසකට චුට්ට මල් දෙක තුන හදලා එකතු කරගත්තේ ඒවා මේ. දැන් අවුරුදු කාලෙත් ලඟ වෙනවනේ. ඉතින් මේ වගේ දෙයක් අපිට මතින් හදලා තියාගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. කඩෙන් අපි ගන්නවට වඩා මේක ලාභයි. එතකොට තව හදලා තියෙනවා මෙන්න මේ වගේ තැඹිලි පාට පුංචි පොකුරක්. ඒක නම් හරිම ලස්සනයි. පාටත් ලස්සනයි. ළඟට ඒක ලස්සනයි ගොඩාක්. එතකොට තව තියෙනවා කහ පාටින් හදපු පොඩි වාස් එකකට දාලා හදපු එකක්. එතකොට තව චූටි මල් ගොඩක් එකතු කරලා හදාගත්තු මෙන්න මේ වගේ පොකුරක් තියෙනවා. ඒකත් මම මේ පෝච්චියකට දාලා සිමෙන්ති දාලා තමයි හදලා තියෙන්නේ. මේ ඉස්තන් තියන්න නැතුව හදන්න ඕනේ චූටි මල්. ඒක හරියම ලස්සනට පේනනේ. කොළත් ටිකක් වැඩිපුර එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් නිකන් ඉන්න ගමන් මේක කරලා බලන්නකෝ. ඇත්තටම පුංචි කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් පුංචියට අදහසක් දුන්නේ ඔයාලට නිකන් ඉන්න ගමන් කරන්න වැඩක්. මගේ මල් ටික ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යමු යාළුවනේ.